up in the clouds. Are jealous knowing we found something so wild. We'll be ordinary. You got me kissing the ground. We'll be sanctuary. Shadow me when you touch. Will not return me to dust. The angels up in the clouds. Are jealous knowing we found. Hi ළමයි කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ අපේ 8 batch එකකින් කරපු පළවෙනිම ඉවෙන්ට් එක පල්ස් ආශියෝ. ඒ කියන්නේ ළමයි මේ ඉවෙන්ට් එක තියෙන අපේ PTP course එක ඉවර වෙනවත් එක්කම PTP course කියලා කියන්නේ Professional Transition Program කියන එක. ඒ කියන්නේ මේ කාලය ඇතුළත තමයි අපි ඉංග්‍රීසි ගොඩක් ඉම්ප්‍රූව් කරගන්නේ, අපේ IT knowledge එක ඉම්ප්‍රූව් කරගන්නේ. ඒ හැමදේම වෙන්නේ මේ කාලය ඇතුළත. කොහොම හරි ඔයාලා මේ දැක්කේ අපි ওই කෝස් එක අතරතුර ලෙක්චර්ස් වල ෆ්‍රී ටයිම් එකක් හම්බෙන හැම වෙලාවකම ස්ටේජ් ගිහිල්ලා ප්‍රැක්ටිස් වෙන වෙලාවල් කොහොම හරි ළමයි මේ ඉවෙන්ට් එක නිසා ඇත්තටම අපේ බැච් එකේ බැච් ෆිට් එක කියන එක හොඳටම කැපිලා පෙවුණා. අපේ ළමයිම මුලින්ම අඳුරන්නේවත් නැහැ, කාගේවත් නම් දන්නේවත් නැතුව හිටියේ. කොහොම හරි හැමෝම එකට එකතු වෙලා මාරම ෆ්‍රෙන්ඩ්ෂිප් එකකින් වැඩ කරා, සෑහෙන්න කැප වුණා. ඇත්තටම මෙහෙම ඉවෙන්ට් එකක් කරපු එකේ වෙච්චි ලොකුම හොඳ දේ තමයි ඒක බැච් ෆිට් එක කියන එක ලොකුවටම හැදුණා මේකෙන්. ඔයගොල්ලන්ට තව වීඩියෝ ක්ලිප්ස් ටිකක් පෙන්නන්නම් අපි ප්‍රැක්ටිස් කරපු ඒවා ඉවරුණු ගමන් අපිට ගාලා අපේ ඉවෙන්ට් එක දවසට යමු. අපිට පල්සාසිය ගැන මොකද කියන්නේ? යකෝ කන්නත් නැහැ බොන්නත් නැහැ නිදියන්නත් නැහැ මොනවද ඔය කැප වෙලා වැඩ කරන මිනිස්සු. ඔයාලට කියන්න බැරි ළමයි අපේ ඉවෙන්ට් එකේ තීම් එක දීලා තිබුණේ හොටෙල් ට්‍රැන්සිල්වේනියා. ඒක නිසා අපි ඩෙකොරේෂන්ස් හදපු ඉන්විටේෂන්ස් ඔය හැමදේම කරේ ඒ තීම් එකට අනුව තමයි. හායි ළමයි අපිට උදේ තිබුණා ඉංග්‍රීසි එක්සෑම් එකක්. උදේ නම් ඔයාලට වීඩියෝ එකක් ගෙන්න බැරුණා. දැන් ඉතින් අපි එක්සෑම් ඉවර වෙලා කෑම හිම කාලා දැන් හොස්ටල් එකට යනවා චේන්ජ් කරගෙන ආයෙත් එන්න. අපි පාරවල් දෙකකින් ආවලා ඔන්න ඉතින් ඉවෙන්ට් එකට පැය දෙකකට විතර කලින් අපේ පූජා ඩාන්ස් එකට මේකප් කරන්න පටන් ගත්තා. මං ඒකේද වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ඒගොල්ලන්ට පෙන්නන්න. ටවුන් එකේම තිබුණ සලූන් එකකින් ගෙනලා තමයි අපි මේකප් කරගත්තේ. අපිට තනියෙන් මේකප් කරගන්න බැරි නිසා කොච්චර කලින් පටන් ගත්තත් ඉතින් දන්නවනේ ගෑන් ළමෙන්ට රෙඩි වෙන්න ගියපුවාම යන වෙලාව කොහොම හරි ඉතින් අපිට ෆොටෝ ටිකක් ගහ ගන්නවත් හරියට වෙලාවක් හම්බුන්නේ නැහැ. පරක් වුණා හොඳටම. So this is the final. ඊට පස්සේ ඉතින් ඔයාලට පෙන්වන්න ඕනි නිසා ඇඳුම ඇඳලත් මේ විදිහට චූටි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ටක් ගාලා දෙවුවා ඉවෙන්ට් එක පැත්තට. ඒක වීඩියෝ කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඔයගොල්ලන්ට වීඩියෝ එක දාන්නම්. එතකන් මේ තමයි අපේ සෙකන්ඩ් ඩාන්ස් එකේ කස්ටියම් එක. මේ ඉන්නේ අපේ අනිත්
අයිටම්ස් ගොඩක් තිබ්බ ළමයි ඔයාලට ඔක්කොම නම් අරගෙන එන්න බෑ. ඊළඟට තිබුණේ අපේ සිංගින් අයිටම් එක. ඉතින් ඒකෙත් වීඩියෝ ක්ලිප් එකක් ගන්න අපිට බැරි වුණා. මේ වීඩියෝස් වලින්ම පේනව නේද ළමයි ද අපි කොච්චර බිසිද කියලා. Hi ළමයි දැන් වෙලාව රෑ 10ට විතර ඇති. දැන් තමයි අපි මේ ඉවර වෙලා යන්න හදන්නේ. 3ට පටන් ගත්ත එක. මේ පේනවා නේද කට්ටිය මහන්සි විට මේ බලන්න මේ වෙලාවේ. හරිම කළුවරයි. ඉතින් ඔය විදිහට තමයි අපේ පල්සාෂියෝ 26 ඉවෙන්ට් එක ඉවර වුණේ. මෙච්චර වෙලා බලවට thanks guys ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් මව subscribe කරලා තියාගන්න. තවත් මේ විදිහට අලුත් වීඩියෝස් වලින් අපි හම්බ වෙමු.